මීට දින කිහිපයකට පෙර මෙලොවින් සමුගත් නිලි රැජින මාලනී ෆොන්සේකාගේ මරණයෙන් පසු සමාජ මාධ්‍ය තුළ විවිධ කතා බහ ඇති වුණා. විශේෂයෙන් අවමංගල්‍ය උත්සවයේදී සෞම්‍ය ලියනගේ සහ සමනලී ෆොන්සේකා විසින් සිදු කළ කතා කොයි කාගෙත් වැඩි අවධානයක් දිනාගත්තා. මේ අතරින් සෞම්‍ය ලියනගේ විසින් සිදු කළ කතාව ගැන බොහෝ දෙනෙක් විවිධ අදහස් දක්වා තිබුණා. ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය වන මාධවී වත්සලා විසින් සෞම්‍ය ලියනගේ විසින් සිදු කළ කතාව දැඩිව විවේචනය කර තිබුණා. හැබැයි මාධවීගේ මේ කතාවට ඇයට යහපත් ප්‍රතිචාර නම් ලැබුණේ නැහැ. ගොඩක් දෙනෙක් බරපතල විදිහට ඇයට දෝෂාරෝපණය එල්ල කර තිබුණා. උපුටා ගැනීම. කසුන් කියන්නේ සජිතට අකිලටත් වඩා ජැක්සන් සර්ගේ උණ ඇඟට ගත්ත එකෙක්. මූ මිනිස්සු අඳුනගත්තෙත් ඔය මාධවී කියන සමයම බැන්දට පස්සේ. ජැක්සන් පවුලටම සාපයක් මේ ගෑණී මිනිහයි නම්. කුමාරි මිස් කතා කරද්දි hina වෙවි හිටියා. මාධවී මූණ හරි ඉක්මනට තුබ්බර විදිහට හදාගත්තා. අනේ මන්දා කොහොමත් බහුතරයකට මල ගෙදරත් ඇක්ට් එකක්ම වුණා.